ආයිබෝන් කියලා පිළිගන්නවා ඊමනියසේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන thumbnail එකෙන් මම වීඩියෝ එකක් අරගෙන ආවා Rumble site එක කරා මුදල් earn කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් දෙනෙක් comment කරලා තිබුණා mobile number එක verify කරගන්න බැහැ කියලා. ඒකට විසඳුමක් අරන් තමයි මම ආවේ. ඉතින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඕල් දාලා තියාගන්න. එතකොට මම මේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද Rumble account එක verify කරගන්නේ කියලා. හරි යාළුවනේ, ඉතින් මම දැන් ඔයාලට ක්‍රම දෙකක් කියනවා. ඉතින් පළවෙනි ක්‍රමෙන් යාළුවනේ ඔයාලට සම්පූර්ණයෙන්ම free ඔයාලගේ Rumble account එක verify කරගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයට යාළුවනේ ඔයාලට පොඩි මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් මම පළවෙනි ක්‍රමයේ ඉස්සෙල්ලා කියලා ඉන්නම් සම්පූර්ණයෙන් free කොහොමද මේ වැඩ කරගන්නේ කියලා. ඒකට යාළුවනේ ඔයාලා ගාව තියෙන browser එකට ඔයාලා එන්න. ඇවිල්ලා temp number කියලා search කරගන්න. search කරගත්තාම මේ විදිහට site ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම පාවිච්චි කරන site එක තමයි මේ receive SMS online කියන site එක. ඉතින් මට මේ site එකේ numbers හරි ගිහිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ site එකට ඔයාලා එන්න. ඉතින් මේ site වල links මේ වීඩියෝ description එකේ හෝ comment section එකේ මම දාලා තියන්නම්. ඉතින් යාළුවනේ මම මෙතන පහළට ඇවිල්ලා මේ ඉන්දියන් නම්බර් දෙකක් තියෙනවා. ඉතින් මම මේ නම්බර් දෙකෙන් එකක් ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන යාළුවනේ මෙතන මේ නම්බර් එක උඩ මම ක්ලික් කරගන්නවා. එතකොට මේ නම්බර් එක කොපි වෙනවා. ඊළඟට මම එනවා Rumble site එකට. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මෙතන Rumble account එකක් create කරා. ඉතින් යාළුවනේ මම මේක refresh කරලාත් පෙන්වන්නම්. හරි යාළුවනේ, ඉතින් මම මෙතන country code එක තියෙනවනේ ඒක ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන යාළුවනේ මම ඉන්දියා කියලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ site එකෙන් ගන්න රට තියෙනවනේ ඒ රටට අදාළ country code එක මෙතන ලබා දෙන්න. ඒ කියන්නේ යාළුවනේ ඔයාලා ඉන්දියා එකක් ගන්නවා නම් ඔයාලා ඉන්දියන් country code එක මෙතන සිලෙක්ට් කරගන්න ඕනි. කැනඩා number එකක් ගන්නවා නම් මෙතන කැනඩා වලට අදාළ country code එක සිලෙක්ට් කරගන්න ඕනි. හරි යාළුවනේ, ඉතින් මම දැන් මෙතනට මම අර copy කරගත්ත number එක paste කරගන්නවා. paste කරගෙන මේ text me කියන එක click කරගන්නවා. හරි යාළුවනේ, ඉතින් මම දැන් එනවා අර site එකට. ඒ site එකට ඇවිල්ලා යාළුවනේ මේ update message තියෙනවනේ. ඉතින් මම මේක click කරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට විනාඩි 10ක් 15ක් බලාගෙන ඉන්න වෙනවා මේ code එක එනකන්. හරි යාළුවනේ, ඉතින් අපි බලමු මේ code එක මට ලැබෙයිද කියලා. හරි යාළුවනේ, ඉතින් මට මේ code එක ආවේ නැහැ. ඉතින් ඒ කියන්නේ යාළුවනේ මේ number එක වැඩ කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම දැන් එනවා මේ site එකට. ඉතින් මේ site එකේ තව numbers තියෙනවා. ඉතින් මේ numbers try කරලා බලන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම free නිසා තමයි යාළුවනේ මෙහෙම වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පොඩ්ඩක් මහන්සි වෙලා numbers හොයන්න වෙනවා. මේ numbers හැම එකම try කරලා බලන්න. try කරපුවම යාළුවනේ ඔයාලට හරියන number එකක් set වෙයි. හරි යාළුවනේ, ඉතින් මේ තමයි ඔයාලා සම්පූර්ණයෙන්ම free කරනවා නම් තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඩොලර් 5ක වගේ මුදලක් වියදම් කරන්න පුළුවන් නම් ඔයාලට paid ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒකට යාළුවනේ මම එනවා my browser එකට ඇවිල්ලා මම search කරගන්නවා 5thim කියලා. 5thim කියලා search කරගත්තාම මේ විදිහට site එකක් එනවා. ඉතින් ඔයාලා මේක click කරගන්න. ක්ලික් කරගත්තාම යාළුවනේ ඔයාලට මේකේ account එකක් create කරගන්න ඕනේ ඔයාලා මුලින්ම එනකොට. ඉතින් යාළුවනේ මම දැන් මේකේ account එකක් create කරගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට බලාගන්න පුළුවන් මෙතන උඩ මගේ top up balance එක points 331ක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ ඩොලර්ස් 5ක වගේ මුදලක් deposit කරලා තමයි මේ points ප්‍රමාණය ලබාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට මේක deposit කරන විදිය කියන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් යාළුවනේ YouTube එකට ගිහිල්ලා 5thim.net සිංහල කියලා search කරගන්න. එතකොට යාළුවනේ ඔයාලට YouTube එකේ videos බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකකින් බලලා ඔයාලට මේකට top up කරගන්න පුළුවන්. top up කරගත්තට පස්සේ කොහොමද මේකේ mobile number එකක් ගන්න කියලා මම දැන් ඔයාලට කියන්නම්. ඒකට ඔයාලා එන්න මේ site එකේ මෙතන බලා ගන්න පුළුවන් select service කියලා තියෙනවා. මේකේ ඔයාලා තෝරගන්න others කියන එක. ඉතින් මෙතන පහළට එනකොට ඔයාලට බලන්න පුළුවන් මේ උඩ තියෙනවා others කියලා. ඉතින් ඒක select කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට කැමති රටකින් number එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ දැන් ලබා ගන්න හදන මේ number එකක්. ඉතින් මම මේ කැනඩා කියන එක select කරගන්නවා. select කරගෙන මෙතන මම any operator දෙනවා. any operator දුන්නාම මට number එකක් purchase වෙනවා. හරි යාළුවනේ, ඉතින් මම දැන් මේ number එක copy කරගන්නවා. copy කරගෙන මම එනවා Rumble site එකට. ඉතින් Rumble site එකට ඇවිල්ලා මෙතන country code එක මම කැනඩා වලට වෙනස් කරගන්නවා.
ඊළඟට මම අර කොපි කරගත්ත නම්බර් එක තියෙනවනේ. ඒ නම්බර් එක පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මම මෙතන ටෙක්ස්ට් මී කියන එක ක්ලික් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් ඒ නම්බර් එක වැඩ කරේ නැහැ. ඉතින් මම දැන් ආයෙනවා 5sim site එකට. ඉතින් යාළුවනේ ඔයාලා නම්බර් එකක් වැඩ කරේ නැති වුණොත් ඉතින් ඔයාලට කරන් තියෙන මෙතන බෑන් කියලා තියෙනවනේ. ඉතින් මෙන්න බෑන් කියන එක ක්ලික් කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අඩු වුණ පොයින්ට්ස් ප්‍රමාණය තියෙනවනේ. ඒ පොයින්ට්ස් ප්‍රමාණය ආයෙ මගේ වොලට් එකට ඇඩ් වුණා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලගේ නම්බර් එකක් වැඩ කරනකම්ම ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ පොයින්ට්ස් නැති වෙන්නේ නැහැ නම්බර් එකක් වැඩ කරේ නැහැ කියලා. මම දැන් මෙතන කැනඩා කියන එක වෙනස් කරගන්නවා. ඉතින් මම මෙතනින් තව රටක් තෝරගන්නවා වෙන රටක්. හරි යාළුවනේ ඉතින් මම මේ ෆ්‍රින්ලන්ඩ් කියන රට තෝරගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔයාලා නම්බර් එකක් තෝරගන්නකොට මෙතන බලා ගන්න පුළුවන් සම්භාවිතාව 144ක ප්‍රමාණයක් SMS එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක සම්භාවිතාවත් බලලා නම්බර් තෝරගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ දැන් මෙතන ක්ලික් කරගන්නවා. හරියන ඉතින් මට නම්බර් එක ලැබුණා. ඉතින් මම මේ නම්බර් එක කොපි කරගෙන මම එනවා රම්බල් සයිට් එකට. රම්බල් සයිට් එකට ඇවිල්ලා මම මෙතන කන්ට්‍රි කෝඩ් එක ෆින්ලන්ඩ් වලට වෙනස් කරගන්නවා. ඊළඟට මම අර කොපි කරගත්ත නම්බර් එක මෙතනට පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මේ ටෙක්ස්ට් මී කියන එක ක්ලික් කරගන්නවා. හරි යාළුවනේ ඉතින් මම දැන් එනවා 5sim site එකට. ඉතින් අපි මේකේ පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ මේ කෝඩ් එක ලැබෙනවද කියලා. හරි යාළුවනේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මට කෝඩ් එක ලැබුණා. ඉතින් මම මේ කෝඩ් එක කොපි කරගෙන මම එනවා රම්බල් සයිට් එකට. ඇවිල්ලා මම මෙතනට මේක පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මේ වැලිඩ් කෝඩ් කියන එක ක්ලික් කරගන්නවා. මේ ෆෝන් නම්බර් එක වෙරිෆයි වුණා කියලා මෙතන උඩින් මැසේජ් එකක් එනවා. ඉතින් මම මේක රීෆ්‍රෙෂ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ රම්බල් account එක වෙරිෆයි වුණා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලගේ රම්බල් account එක වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ රම්බල් account එක වෙරිෆයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා අර ෆ්‍රී ටර්ම් try කරලා බලන්න. ඉතින් ඔයාලා ඩයලොග් නම්බර් එකක් try කරලා බලන්න. ඩයලොග් නම්බර්ස් වලට සමහරක් වෙලාවට මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ලැබෙනවා. එතකොට යාළුවනේ ඔයාලට මේ ටර්ම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට ඩයලොග් නම්බර් එකක් තියෙනවා ඒකෙන් වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් සමහරක් ඩයලොග් නම්බර්ස් වලට විතරයි මේ වෙරිෆිකේෂන් කෝඩ් එක ලැබෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ප්‍රශ්න ගැටවල තියෙනවා නම් ඒවා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඕ දාලා තියාගන්න. එතකොට මම තේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්නන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. තෙරුවන් සරණයි.